අපි අවුරුද්දක් අපි මේ අතරම ඇලිසන් අවුරුද්දකට වැඩි මේ ට්‍රිප් එක ප්ලෑන් කර හිටියේ. අපේ තායිලන්ඩ් ට්‍රිප් එකේ පළවෙනි දවස් 5 අපි පුකෙට් තමයි හිටියේ. ඒකේ බ්ලොග් එක දැන් මම ඔයගලන්ට කියනවා. Bring all the shit back. I'll put my shit in your bag. Why would I do that? No, Alison, she has AirTags in her. Oh, 100,000 subscribers and then buy camera. Yeah. That's what I'm looking at. So Sharina's looking at. Oh my god, 3 into 3 is nice. 9,000? Bro, I'll sleep you on your back. Fully. අඩු මේක ගත්තේ. book shop එකක් තියනවද? නෑනේ. I bought the book Falling is Flying. It's like a Dhamma book. Yeah. That sounds good actually. Ah? රසල ඉන්නා. අනේ නම් මට මාච එකක්. ඔයගොල්ලෝ දැන් බලනවා ඇති කෝ අනිත් යාළුවෝ සෙට් එක. ඔයගොල්ලෝ මගේ යාළුවෝ දන්නවා නම් අපි Instagram එකේ එහෙම follow කරනවා නම් නැත්නම් මගේ අනිත් videos බලලා තියෙනවා නම් ඔයගොල්ලෝ හිතනවා ඇති කොහෙද මගේ අනිත් යාළුවෝ කියලා මම ඔයගලන්ට කියන්නම්. මම මේක ඇතුලේ හිරවුණා. මේක බොරුවට දාගෙන ඊට පස්සේ මේක ඇතුලේ හිරවුණා. ශවීනා මට හොඳටම බැන්න. ෆ්ලයිට් එක පුරාම කොහොමද ශවීනා මට බැන තමයි හිටියේ. මම හුඟක් මොන දේවල් කියනවා. එයාව අවස්සනවා. එයා මට වරිනවා. කොහොමවත් ඒ වගේ තමයි අපි දෙන්න ඉන්නේ. දැන් අපි ඇවිල්ලා ඉන්නවා බැංකොක් එයාපෝට් එකේ. ආපු ගමන්ම අපි ඩොමෙස්ටික් විං එකේ 7-Eleven එකට ගියා. මම 7-Eleven එකේ ආසමත් එතන තියෙන පැක්ඩ් ෆෘට්ස් ඒකෙන් එකක් ගත්තා. ඊට පස්සේ ශවීනා මක්ඩොනල්ඩ්ස් බර්ගර් එකක් ගත්තා. ඒකේ රිවිව් එක අහගන්න. Out of 10. Like a 6. You got just sausage. Yeah, I didn't get the egg. Yeah, why didn't you get the egg? I don't know. You're so stupid. Should I get you one? No. How are you gonna get me an egg now? Alright, can you say? Can you see them? Gata. Abhi Alison में Sasha එනකන් ඉන්නේ. Now look, everyone look. So, how can the van wait or how would? I gave it. No, it seems like a decent fish. A lot of people live. වෙලාවකට එනකොට 12යි. ඊට පස්සේ අපි කාලා 7-Eleven එහෙම ගිහිල්ලා වෙලාවකට ඇවිල්ලා 4ට වගේ හොඳට නිදේ ගත්තා. පැයකට කලින් තමයි නැගිට්ටේ. අපිට ඩිනර් රිසර්වේෂන් එකක් තියෙනවා. අපි නැප් එකක් ගත්තේ නැත්නම් ෂෝ එකට අද මොකද කරන්නේ නැහැ. මං හරි එක්සයිටඩ්. අන්න ඇලිසන් අඬ ගන්නවා. Coming. Okay, bye. අපි ඩිනර් යන තැන මම ඔයගලන්ට පෙන්නන්නම්. Okay, let's go before she kills me. Jokes, she's nice. She's not scared. That's a big up friend eye. Content. Bro, it's so nice. First dinner එකට ඇලිසන් තැන් වලට මෙසේජ් කරලා කොහොමද අපිට කොලැබ් එකක් අරගෙන ඊට පස්සේ අපිව බංගලෝරට ගෙනිච්චා. ඒකේ බලපු දේවල් මට ඇත්තටම පේන්නන්න බැහැ මේකේ. So let's skip to the second day. Coffee shop එකේ තියෙන්නේ ළඟ පාර උඩ. මං උදේ පාන්දරම නැගිටලා මගේ වැඩ ටික ඔක්කොම ඉවර කරගත්තා. අපිට ලෑස්ති වෙන්න තිබ්බේ 12ට වගේ. එහෙනම් මට ඕන තරම් වෙලා තිබ්බා මගේ වැඩ ටික ඔක්කොම කරගන්න. ගයිස් හිතන්නකෝ අපි දවස් 10ක් එකට හිටියා. එක සැරයක්වත් අපි රණ්ඩු කෙරුවේ නෑ. මං ඇත්තටම හිතුවා අපි ෆයිට් කරනවා කියලා මේ ට්‍රිප් එකේ. ඒත් අපි ඇත්තටම හොඳින්ම හිටියා. මට අමතක වුණා අපි හුඟක් දෙනෙක් එකට හිටියේ කියලා යුනිවර්සිටි එකේ. එකට ජීවත් වුණේ එක අපාර්ට්මන්ට් එකේ. ඒ හින්දා අපි
අපි ගැන ඔක්කොම දේවල් දන්නවා. එහෙනම් වැඩි ෆයිට් මුකුත් නැහැ. Where is it? Where is it, guys? Is that it? Yes. Glasses. This one. Already in. Okay. The other one. Oh, actually. Does that mean that I don't want to look like a movie? Then where the other one? Why we have this conversation? But you're just laughing. Stupid. Let me take a video. දෙවැනි දවස අපි ගියා ෆ්ලෝටින් බීච් ක්ලබ් එකට. පුකට් වල තියෙන ප්‍රසිද්ධම බීච් ක්ලබ් එකක්. මම ඇලිසන්ට හුඟක් වද දුන්නා මට මේ බීච් ක්ලබ් එකට යන්න ඕනේ නැහැ කියලා. අපේම ප්‍රයිවට් කබෑන් එකක් ගන්න ඕනේ නැහැ කියලා. ඊට පස්සේ මෙතන මම ඉන්නවා ලස්සන්ට මේ කබෑන් එකේ. එහෙනම් මම මුකුත් කියන්න නැතුව ඉන්න ඕනේ ඊළඟ සැරේ. Because I had the best time. Done. I'm so done. I wanna go home. ඊයේ ඩේ පාටි එකක් තිබ්බ හින්දා අපි ඔක්කොමලා වේලස්සනින් නිදි ගත්තා. ඊට පස්සේ මම උදේම නැගිටලා වැඩ ටිකක් කරලා ජර්නල් කරලා අපාර්ට්මන්ට් එක ආස් කරා. ඊට පස්සේ මම කොෆි ෂොප් එකක් හොයාගෙන ආයෙමත් ගෙදරින් ගියා. අපාර්ට්මන්ට් එකට. අද day 3 අපි යන්නේ තව popular beach club එකකට. girls are more excited මෙතනට යන්න. හොඳ DJ කෙනෙක් ඉන්නවා රැට එතන. ඒ හින්දා අපේ plan එක දවස මෙතන ඉන්න. අපි 3ට වගේ එතන ඉන්න plan කරේ. 10 වෙනකන් එතන ඉන්නවා කියලා තමයි අපි හිතුවේ. බලමු මොකක්ද වෙන්නේ කියලා. Let's go, Alison. That's a big up friend Irish. ඇත්තරම මේ බීච් ක්ලබ්ස් වල මියුසික් එක එච්චර හොඳ හින්දා කාලේ ගෙවෙනවා තේරෙන්නෙම නැහැ. We had the best time. It was so fun and so chill. ඊට පස්සේ 8ට වගේ මේ වගේ පාටි එකක් පටන් ගන්නවා. Hi, good morning. අද අපි පුකට් ඇවිල්ලා දවස් 4ක් වෙනවා. පළවෙනි දවස අපි වැඩි මුකුත් කරේ නැහැ. අපි වෙලාවකටත් ආවේ 12ට වගේ. ඊට පස්සේ දෙවෙනි දවස අපි යෝනා බීච් ක්ලබ් එකට ගියා. තුන්වෙනි දවස ඊයේ කැෆේ ඩෙල්මා බීච් ක්ලබ් එකට ගියා. අද උදේ මං නැගිට්ටා කට්ටිය ඔක්කොම නිදි. මං පොඩ්ඩක් අස්කරා කාමරේ එලියෙත් ටික ඔක්කොම. ඊට පස්සේ මං හිතුවා අද කොහොම හරි මං YouTube වීඩියෝ එක අප්ලෝඩ් කරන්න ඕනේ කියලා. ඒ හින්දා මං දාගෙන හෙව්වා Google Maps වල reviews වල හොඳ coffee shop එකක්. ඒ මං දන්නවා තව coffee shops 3යි මට try කරන්න පුළුවන් පුකට් වල. හැමදාම coffee shop එකක් try කරනවා කියලා හිතුවා. මම ඔයගලන්ට ඔක්කොම ටික පෙන්නනවා. That's a big up friend Irish.
That's so cool. Shavina, filming the policeman TikTok. So overwhelming, but I love it. අපි මාකට් එකට ගිහිල්ලා කන එක විතරයි කරේ ඇත්තටම. අපි දැකපු ඔක්කොම දේවල් ආස හිතුණු දේවල් ඔක්කොම ටික කෑවා. මෙතන කන්න පුළුවන්, බඩු ගන්න පුළුවන්. ඇත්තටම බැංකොක් වගේ එච්චර එක්ස්පෙන්සිව් නැහැ. ඒත් මං මොකුත් ගත්තේ නැහැ. මං පොඩි පර්ස් එකක් ගත්තා. කාඩ් හෝල්ඩර් එකක් වගේ. එච්චරයි මං හිතන්නේ මං ගත්තේ. Try it. Try it. Guys, ඒගොල්ලෝ ගියා ෆීෆි අයිලන්ඩ්ස් බෝට් ටුර් එකට. මට යන්න බැරි වුණා. මට අද වැඩ ටිකක් තියෙනවා. මං බෝට් ටුර් එක ගැන දුක නෑ. ඒත් ඒගොල්ලෝ ගියා කියලා මට දුකයි. I miss them. අර මං හිතුවා දවල් වෙලා වගේ මට පොඩ්ඩක් ඒගොල්ලෝ මිස් වෙයි කියලා. මිනිත්තු 15ක්වත් ගිහිල්ලා නෑ. මට දැන් දුකයි. මගේ පර්ෆෙක්ට් මෝර්නිං එක ගැන ඔයගලන්ට කියන්න ගත්තා නම් මම ඔයගලන්ට මේ වීඩියෝ ක්ලිප්ස් එක තමයි පෙන්වන්න පුළුවන්. ඇයි මම උදේ පාන්දර නැගිට්ටා. ඊට පස්සේ මම බීච් එකට ඇවිත්තා. සී එකේ මුහුදේ නෑවා. ඊට පස්සේ මම මගේ ජර්නල් එකේ ලිව්වා. ඊට පස්සේ මම බ්‍රේක්ෆාස්ට් කන්න කැෆේ එකට ඇවිත්තා. මම smoothie bowl එකක් කෑවා with 1 scoop of protein, so we had protein. ඊට පස්සේ මගේ meetings ටික ගත්තා. It was literally the Hey, isn't that mine? Seafood? Is it seafood? Yeah. Crazy. අන්තිම ඩිනර් එක තමයි මේ. දැන් අපි දෙන්න ඊළඟ දවසේ උදේ 5ට විතර එයාපෝට් එකට යන්න ලෑස්ති වෙලා ඉන්නේ. Thank you මගේ videos බලනවට මට support කරනවට මම ඔයගලන්ට හරි ආදරේ. අපි Bangkok vlog එකේ හමු වෙමු. See you. Bye. Turbulence from time to time. You can say bye.